සීලු දෙනා සාදරයෙන් පිළිගන්නවා ජෙනරල් පවර් අපේ YouTube channel එකට. අද අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ 3 phase supply එකෙන්. ඒ කියන්නේ තෙකලා විදුලියෙන් ටිකක් සීරියස් වැඩ කරන, බර වැඩ කරන ඉන්ඩස්ට්‍රියල් ඇප්ලිකේෂන් වලට ඩිසයින් කරපු Thomson ලගේ සරල මල්ටිමීටර් එකක්. මේක තමයි Thomson TOEM 06. මේක ඩිසයින් කරලා තියෙන්නේ අපේ ගෙවල් වල තියෙන DIN rail mounting DB box වලට නෙමෙයි. මේක තියෙන්නේ 3 phase electricity වලින් වැඩ කරන ඉන්ඩස්ට්‍රියල් ඇප්ලිකේෂන් හරි ඒ වගේ පැනල් බෝඩ් වලට අපි කස්ටම් ඩිසයින් කරන පැනල් බෝඩ් වල යම් කිසි කටවුට් සයිස් එකකට මේක ඩිසයින් කරලා තියෙනවා. අපේ මේ ඩිසයින් එක ගත්තාම මෙයාගේ ෆ්‍රන්ට් කටවුට් එක මිලිමීටර් 96 පරිමාණයෙන් තමයි දකින්න ලැබෙන්නේ. ඒ වගේම මෙයාගේ ඇතුලේ සයිස් එක ගත්තොත් මිලිමීටර් 92 වගේ දල වශයෙන් වර්ගඵලයක් අපිට දකින්න ලැබෙනවා. මේ මීටර එකේ වයර් කනෙක්ෂන් එක දිහා බැලුවම මේ පල්ලෙහා වමින් රතු පාටට ලකුණු කරලා තියෙන අග්‍ර දෙකට තමයි අපි අපේ මීටරේ පවර් සප්ලයි එක දෙන්නේ. කියන්නේ ලයිව් එකයි නියුට්‍රල් එකයි සිංගල් ෆේස් පවර් සප්ලයි එකක්. එතනින් එහා දකුණට වෙන්න තියෙන මේ ටර්මිනල් වලට තමයි අපි CT ටික අපේ කරන්ට් ට්‍රාන්ස්ෆෝමර් ටික සම්බන්ධ කරන්නේ. ඉහළ වමෙන් ගත්තාම මේවට සම්බන්ධ වෙන්නේ අපි මිනුම් කරන අපේ 3 phase supply එකේ තියෙන ලයින් ටික. අපි වෙනත් වචනයකින් කිව්වොත් මේ තියෙන පරිපථ සටහනෙන් දක්වන්නේ අපේ මේ මීටරින් එළියේ තියෙන සිස්ටම් එක. ඒ කියන්නේ මේ තියෙන්නේ අපේ 3 phase line ටික. ඒවට තමයි අපේ CT සහ අපේ direct connection ටික ඔක්කොම සම්බන්ධ වෙන්නේ. මේ direct connection එක ගත්තොත් 3 phase වල මෙයා recommend කරලා තියෙනවා හැම ෆේස් එකකටම අඩුම තරමින් ඇම්පියර් දෙකකවත් ෆියුස් එකක් කනෙක්ට් කරලා තියන්න. මොකද මේ මීටර එකේ ආරක්ෂාව සඳහා. අපි ආයෙත් අපේ ෆ්‍රන්ට් පැනල් එක දිහා බැලුවාම මෙතන ඩිස්ප්ලේ දෙකක් බලා ගන්න ලැබෙනවා. වම් පැත්තෙන් අපිට වෝල්ටේජ් අගයන් බලා ගන්න පුළුවන්, දකුණු පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් අපේ කරන්ට් ඩිමාන්ඩ් එක කොහොමද කියලා. අපි මේ වෙලාවේ අපේ මීටරේට විතරයි පවර් සප්ලයි එක දීලා තියෙන්නේ. දැන් අපි අපේ මිනුම් කරන 3 phase පවර් සප්ලයි ඉන්පුට් එකත් මෙයාට දෙන්න. ඔන්න ඔය විදිහට අපිට වෝල්ටේජ් වැලියු එකක් බලා ගන්න පුළුවන් මේකේ. මේ වම් පැත්තේ ඩිස්ප්ලේ එක අපිට ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන් line to neutral voltage, line to line voltage සහ frequencies hertz වලින් බලා ගන්න. අපි දකුණු පැත්තේ ඩිස්ප්ලේ එක වෙන වෙලා තියෙන්නේ මේ වෙලාවේ අපේ ලෝඩ් වලින් අදින කරන්ට් ඩිමාන්ඩ් එක කොච්චරද කියලා බලා ගන්න විතරයි. ඒ ඇරුණාම මෙයාගේ තියෙන එකම සෙටින් එකකින් අපිට අපේ CT වැලියු එක, අපේ කරන්ට් ට්‍රාන්ස්ෆෝමර් එකේ වැලියු එක කොහොමද කියලා අපිට සෙට් කරගන්න පුළුවන්. මේ විදිහට ඇම්පියර් වගේ ඉඳන් කිලෝ ඇම්පියර් පරාසයක් වෙනකන් මේ තියෙන සිලෙක්ෂන් එක විහිදිලා යනවා. අපිට මේ අනිත් පැත්තේ තියෙන බෙදීම පහ ඉලක්කම වෙනස් කරන්න බෑ. ඉතින් ඔහොම තමයි මෙන්න මේ මීටරේ විස්තරය. ඕනෑම 3 phase system එකක කන්ඩිෂන් එක සරලව බලා ගන්න, බය නැතුව බලා ගන්න පුළුවන්. ගෙවන ගානට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන පැනල් මවුන්ට් මල්ටිමීටර එකක් තමයි මේ Thomson TOEM 06.